අපි අද ඉන්නේ දියාලි වලින් පිරුණු සුන්දර පාරාදීසක. You said that you feel lonely, makes you cold as ice. Hard to get to know me, but better than the lies. No way I'd let you slip by. No way I'd let you say bye. පිදුරු තලාගල කඳු සෙවනැල්ලට සැඟවී කඳු වලල්ලකින් වටවුණු දවසින් වැඩි හරියක් මන්දාරමේ තියෙන සුන්දර ගම්මානය. මන්දාරම් නුවර. මේ ගම්මානයේ ගොවිතැන තමයි ප්‍රධාන ජීවනෝපාය. හෙල් මලු ක්‍රමයට වගා කරන තියෙන මේ සුන්දර කුඹුරු යායවල් කඳු අතරින් පෙනෙන්නේ දකින අපෙත් සිත් වසඟ කරමින්. මේක නම් වචනයෙන් කියන්න බැරි තරම් සුන්දරත්වයකට හිමිකම් කියන දියෑලි බොහොමයකටත් උරුමකම් කියන සුන්දර පාරාදීසයක්. මේ දියෑලි වලින් ප්‍රධාන වෙන්නේ කොළපතන ඇල්ල. මන්දාරම් නුවර ඉඳන් කිලෝමීටරයක පමණ සුන්දර මල්ගස් වලින් දිය පාරවල් වලින් පිරුණු පාරක පාගමනින් ළඟා වෙන්න පුළුවන් ලස්සන දිය ඇල්ලක්. මේකත් ලංකාවේ උසම දිය ඇලි අතරට එකතු වෙනවා. දුරට තනි දිය ඇල්ලක් වගේ පෙනුනත් මේ දිය ඇල්ල කොටස් කිහිපයකින් සමන්විතයි. අපි කොළපතන ඇල්ල විදිහට හඳුන්වන්නේ මේ පහළ කොටසට. මේ දියාලට නම හැදුණු විදිහ ගැනත් බොහොම ලස්සන පුරාවෘත්ත කිහිපයක් තියෙනවා. ඒ ගැන කියනවා නම් එක කතාවක් තමයි අතීතයේ මල් සරා කියලා දේවියක් මේ දිය ඇල්ල ළඟට ඇවිල්ලා කොළපතකින් කෑම කාලා තියෙනවා. ඉතින් මෙයා මේ කොළපත මෙතන දාලා ගිහිල්ලා තියෙනවා. එදායින් පස්සේ ගමේ මිනිස්සු මෙතනට කොළපතන ඇල්ල කියලා හඳුන්වලා තියෙනවා. ඒ එක කතාවක්. අනිත් කතාව තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා නිදහසේ කාලය ගත කරන්නට මෙතනට නිතර ඇවිල්ලා තියෙනවා. ඉතින් රජතුමා කෑම අරන් තියෙන්නේ රන් කොළපතක. මේ රන් කොළපත පස්සේ කාලෙක මෙතන නිදන් කරලා තියෙනවා කියලා ගම්මුන් විශ්වාස කරනවා. ඒ නිසා මේකට කොළපතන ඇල්ල කියලා හඳුන්වනවා කියලාත් කියනවා. මීට අමතරව තවත් එක කතාවක් තමයි මේ ඇල්ල ආසන්නයේ තියෙන කොළ පාට පතන බිම නිසා මේට මේ නම ලැබුණා කියන එක. ඉතින් මේ දියඇල්ලට නම හැදුණු විදිහ කොහොම වුණත් කෙනෙක් Tamanගේ සියසින්ම දැකලා හිත නිවා ගන්න ඕන ලස්සන පාරාදීසයක් කිව්වොත් මං හරි. ඉතින් මේ වගේ තවත් ලස්සන තැනක ඉඳන් අපි තවත් සතියකින් හම්බ වෙමු. එතකන් ඔයාලා අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like කරලා කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.
මේ වීඩියෝ එක තව කට්ටිය අතරට අරන් යන්න අපිට උදව් කරන්න.